Head is head. Alta voz que hay en Heads. It's called head. No, it's a head. Inside to back. They better than side. Okay, put that down. ප්‍රථම පන්දුව දිව යනවා ඩිවෝන්. වයිට් පන්දුවක් අතිරේක ලක් කව පොයින්ට්. තවත් වයිට් පන්දුවක්. ඔහුගේ නායකත්වය ක්‍රීඩා කරන පළමු තරගය. වයිට් පන්දුවක් ඔහුත් ආරම්භ කර හොඳ පන්දු පාරක් එල්ල කරනවා. ලකුණු 4ක් හිමි කර ගන්නවා. මේ තැන් පසු කරන 4 සීමා. නැවතත් සංකේත දිවෙනවා. උඩ පන්දුවක් ලෙස ඇදී යනවා. ක්‍රීඩකෙක් නෑ. ලකුණු 4කට ලකුණු 4ක් ලබා ගන්නවා. ඒ අනුව ෆෙඩරිකෝ නොයි පන්දුවක් ලෙස උඩ පන්දුවක් නිදාස් පාර ලකුණු 4ක් හිමි කර ගන්නවා. එවරත් හොඳ පන්දුවක්. රයන් පන්දුව ගිලිහෙනවා. රයන්ගේ අතින් ලකුණු 4ක් හිමි කරනවා. 15 උපනායකයා නම්බර් 24 සන්දුල් දිවෙන පන්දුවක් කැවීමට. ඔහුගේ ආරම්භයත් වයිට් පන්දුවක්. පන්දු යවන්නන් තිතෙන නැවතත් දිවෙනවා සන්දුල්. ඉල්ලීමක් කරනවා. ඒක ඉල්ලීමක් කරන දැවි යනවා. ප්‍රථම කඩුල්ල හිමි කර ගන්නවා සන්දුල්. යනවා අකින්දු දැවි යනවා. දැවි යනවා ප්‍රථම පන්දුවේම ස්ටම්ප් කිරීමට ලක් කර ගන්නවා. ඒ අනුව උඩ පන්දුව රැක ගන්නවා. ප්‍රබල උඩ පන්දුවක් මනුජ බිම්සර රැක ගන්නවා. ඉතා අලංකාර උඩ පන්දුවක්. ලකුණු 60යි කඩලු 3යි. උඩ පන්දුවක්. අයියෝ රයන් කොහෙද අප්පා ඉන්නේ? අයියා ලකුණු 4ක් හිමි කර ගන්නවා. දැවි යනවා. උඩ පන්දුවක් රැක ගන්නවා යන. දැවි යනවා. කැලින්ම කඩුල්ලේ දැවටෙනවා. එක කඩුල්ලක් පමණක් ඉතිරිය තිබිද්දී අනිත් කඩලු දෙකම සීසී කඩ විසිරී යනවා. යනුව පස්වෙනි කඩුල්ල දබා ගන්නේ උඩ පන්දුවක් ඒ සිටින පැහැසර රැක ගන්නවා. රයන් චාරුක දවා ගන්නවා එම කඩු. ලකුණු 4ක් මිඩ් විකට් කලාපෙන් ඇදී යන්නේ ලියොන් ෆර්නැන්ඩෝ. උඩ පන්දුව රැක ගන්න ඩියෝන්. 4ක් ලබාගෙන නොදෙවි ක්‍රීඩා කරනවා. උඩ පන්දුව දැවි යනවා. 101 දැවි යනවා. දුවද්දි දවා. නැවතත් රයන් චාරුක දිව යනවා. උඩ පන්දුවක් එහි සිටිනවා. අයියෝ කියලින් මැදියන ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4ක් එක්ස්ට්‍රා කව දෙසින් ඇදී යන්න සලස්වන්නට ලබාගෙන පන්දු 14ක් තුලදී. උඩ පන්දුවක් ඩියෝන් පෙද්‍රිකා දැවි යනවා. ෂවින් දැවි යනවා.
දිවන් දබා ගන්නවා එම කඩුල්ල. පන්දු යවා උඩ පන්දු අත් රැක ගන්නවා. යනුව ඔහුට සාර්ථක වෙන්න හම්බෙන්නේ නැහැ 13 දී ඔහු උඩ පන්දුව උඩ පන්දුවක් එයි සිටිනා ඩිවෝන් ෆෙඩරිකෝ දැවි යනවා. ඩිවෝන් ෆෙඩරිකෝ රැක ගන්නවා. ඒ අනුව සියලු දෙනා දැවි යනවා 142 දී පන්දු අර 37යි පන්දු 4 තුල. ඒ අනුව සංකේත් ඔහුත් කඩුල්ලක් දවා ගන්නවා. පන්දු වර 6යි පන්දු 4 තුල ගිහිලා 15කට. යැවීමට සූදානම් වෙනවා. උඩ පන්දුවක් රැක ගන්නවා. රයන් චාරුක දැවි යන ප්‍රථම පන්දුවෙන්. එක කඩුල්ලක් දැවි. පන්දු පාරක් කෙල්ල කරනවා. ලකුණයි. අවුල් ලකුණු 4ක් හිමි කර ගන්නවා මේ අවස්ථාවේදී බිම්සර. ඔයලෙම ඇදී යනවා ලකුණු 4ක් ගේ යුතු එක්ස්ට්‍රා කව දෙසින් ඇදී යනවා ලකුණු 4යි මේ විවාහාරයට ප්‍රථම නෑ වැටිලා ගියේ වැදිලා ගියේ නැත් මේ ක්‍රියාත්මක වෙන්නේ. පන්දු පාරක් කෙල්ල වෙනවා ලකුණු 4ක් වේ යුතුයි. ඔව් ලකුණු 4ක් ඩීප් තර්ඩ් බෑන් තයන් දැවි යනවා. පන්දු පාරක් ලකුණු දෙකක් කරා ප්‍රතිමාරු කරනවා පැහැස මනුජ බිම්සරට. උඩ පන්දුව ගිලිනවා. උඩ පන්දුව ගිලිනවා. පන්දු පාරක් කෙල්ල කරන ඉහළින් ඇදී යනවා. කවෙහින් ඇදී යන්නේ ලකුණු 1යි ලකුණු 4 පසු කරනවා මේ අවස්ථාවේදී. එවර හොඳ පහරක් පැහැදරගේ පිටේ ලකුණු 4ක් වේ යුතුයි. ඔව් මේ අවස්ථාවේ ලකුණු 4 සටහන් වෙනවා. එවරත් තාම සාර්ථක ප්‍රහාරයක් එල්ල කරනවා. බලමු. අතරේ සීමාව පැහැසර නැවතත්. එවර හොඳ පහරක් එල්ල කරනවා. ලකුණු 4ක් ලෙස පැහැදර සූදානම්. හොඳ පන්දුවක් පැහැදර දැවි යනවා මේ අවස්ථාවේ. ඔව් ලකුණු 4ක් ගිම් කර ගන්නවා මේ අවස්ථාවේදී ඩිවෝන් ෆෙඩරිකෝ මිඩ්වික දැවි යාමකට ලක් වෙනවා ඩිවෝන් ෆෙඩරිකෝ. පන්දු පාරක් කෙල්ල කරනවා ලකුණු 4ක් විය යුතුයි. ලකුණු ස්ක්වාලෙක් කලාපේ ලකුණු 4යි. සඳුල් ලකුණු ලබා ගැනීම ආරම්භ. උඩ පන්දුවක් සඳුල් දැවි යනවා. ෂෙනෝල් දැවි යනවා. විකටුව මොවාකර වර්ධන හසු වෙනවා. ඒ 7 වෙනි කඩුල්ල බිඳ වැටෙන්නේ. දිව යනවා පන්දු යවන්න. පන්දු පාරක් කෙල්ල කරනවා ඉහළින් මැදි යනවා. ලකුණු දෙකක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. එම මනුජට හිමි වෙන්නේ ලකුණු දෙක. මනුජ බිම්සර හොඳ පන්දුවක් යෝකර් 5000කට එක ලකුණයි. අවශ්‍ය වෙන්නේ ඔහු පන්දුවේ කඩුල්ලේ රැඳී සිටීම පමණයි. පන්දු පාරක් කෙල්ල කරනවා. එක ලකුණයි. ලකුණු 4ක් ලබා ගන්නවා සංකේත්. ඒ 91 මනුජ
බිම්සර. ඉහළින්ම දිනනවා. එක ලකුණයි එක ලකුණකට සීමා වෙනවා. සංකේත දැවි යනවා. කණ්ඩායමේ නායකයා දැවි යනවා. ලකුණු 35. එක ලකුණක් ලබා ගන්න. ලකුණු දෙකක් ලබා ගන්න. උඩ පන්දුවක් ලෙස ඇදින අකිදුට රැක ගන්න. ලකුණු 4යි. නැවතත් උඩ පන්දුව ගිලිහෙනවා. 110 වෙන ලකුණ. අසුබ ඉලක්කමක්. එවර හොඳ පන්දුවක්. යෝකර් පන්දුකට ඉහළින්ම දෙනවා. එහි සිටින යලිඳු දැකගන්න. යනවා මනුජ්‍ය දෙවි යනවා. 115 කඩු විහඟ දිවෙනවා. නිපන්දුවක්. බවුන්සරේ දෙන්න ඕන ඉතින්. අර රන් අවුට් එක. ගේම් එකේ ඉන්නවා. පන්දු පාරක් ඒ එලිම. ලකුණු 4ක් හිමි වෙනවා. පන්දු පාරක් එල්ල කරන එක ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. පන්දු පාරක් එල්ල කරනවා. ලකුණු 141ට ලකුණු 2යි. පන්දු පාරක් එල්ල කරනවා. ලකුණු 2ක් විය යුතුයි. ලකුණු 2ක් විය යුතුයි. ලකුණු 2ක් විය යුතුයි. නෑ දෙවියමක් නෑ. ඒ අනුව සම වෙනවා තරගය. ලකුණු 142යි 142යි. අලිඳු ප්‍රථම තරගයේ මේ 17න් පාල වයිට් පන්දුවක් තරගය ජයග්‍රහණය කරනවා. තරගය ජයග්‍රහණය